ෆේස්බුක් එකෙන් $25ක් එකපාර හොයන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඉතින් මේක මේ දවස් ටිකේ විතරයි යන්නේ. ඔයාලා ඉක්මන් කරොත් ඔයාලටත් පුළුවන් $25ක් ඔයාගේ wallet එකට දාගන්න. අපි බලමු මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන Facebook app එක open කරන එක. ඉතින් ඊට කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. notification all bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වටිනා videos ඔයාලට දිනපතා නරඹන්න. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එකට like එකක් දාන්න වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ඔයාලා මේ විදියට Facebook එකේ මෙන්න මේ ස්ටෙප් ටික follow කරන්න. හරි. අපි මෙන්න මේ විදියට Facebook app එක open කරගමු. මේ Facebook app එක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලගේ මේ විදියට home එකට යහපැත්තෙන් තියෙන professional dashboard එක. ඔයාලට professional dashboard එක පෙන්වන්න නැත්නම් මෙන්න මේ විදියට ඔයාලගේ profile icon එකට පහළට ගියාට පස්සෙත් ඔයාලට බලා ගන්න පුළුවන් professional dashboard එක මෙතන තියෙනවා. ඉතින් මේ professional dashboard එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් monetization tab එක. ඉතින් මෙන්න මේ monetization tab එකේ ඔයාලට බලා ගන්න පුළුවන් සමහර වෙලාවට මෙතන ඔයාලා refresh කරාට පස්සේ තමයි මෙන්න මේ update එක ඔයාලට පෙන්නුම් කරන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා updates කියලා. මේ updates කියන option එකේ earn $25 in extra bonus. බලන්න ඔයාලට ඒක පේනවනේ. You have one extra bonus opportunity waiting for you. Take advantage before it expires. ඒ කියන්නේ ඔයාලා Facebook එකේ content monetization on කරගෙන ඉන්න කෙනෙක් නම් තමයි මේක වැදගත් වෙන්නේ. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ content monetization on කරගෙන ඉන්නව නම් enable කරගෙන තියෙනවා නම් ඔයාලටත් මෙන්න මේ විදියට අප්ඩේට් එක රිෆ්‍රෙෂ් කරාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ monetization tab එකේ. ඉතින් මෙතන මේ earn $25ක් කියන එක මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් go viral with trending topics. මෙන්න මේ විදියට trending topics ඔයාලා හොයාගෙන මෙතන ඔයාලට හොයාගන්න විදියක් තියෙනවා. මේ trending topics වලට මේ කියන්නේ මොකද්ද? get $25 bonus when you create 2 posts. ඔයාලා post දෙකක් create කරද්දී that reach ලක්ෂ 50කට පිරිසකට පෙන්වනවලු ඔයාගේ post එක මෙන්න මේ trending topics වලට videos හදුවොත්. ends on December 5. එතකොට 2025 දෙසැම්බර් 5 වෙනකන් විතරයි මෙන්න මේ chance එක ඔයාලට තියෙන්නේ. creating content around trending topics may increase your reach. ඔයාගේ reach එක වැඩි කරගන්න මේ විදියට ඔයාලා මේ content create කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් දැනටමත් මගේ මේ 4 days left කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ ඊයේ දිනේ තමයි මට මේක අවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ දාන post දෙක qualified නම් qualified වුණා කියලා මෙන්න මෙතන මේ 0.2 qualified කියලා තියෙන එකේ 2 බවට පත් වෙනවා. හරි. මම දැනටමත් මේක උදේ post දෙකක් දැම්ම. මේකට අවශ්‍ය hashtag දෙකක් දාලා අපි මෙන්න මේ discover trending topics වලට යන්න ඕනේ. මේ discover trending topics වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා suggested trending topics. ඉතින් මෙන්න මේ topics cyber sale සාමාන්‍යයෙන් ඒක යන්නේ මේ cyber sale යන්නේ online shopping sales වලට and discounts වලට. එතකොට ඔයාලගේ page එකේ ඔයාලා මොනවාරි online sale එකක් online shopping sale එකක් දෙනවා නම් discount එක මෙන්න මේ hashtag එක use කරලා දාන්න. එතකොට ඔයාගේ post එක qualified වුණොත් ඔයාලට මෙන්න මෙතන මෙන්න මේ $25 earn කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට මම කිව්වා වගේ ඔයාලගේ post qualified කියලා වැටෙනවා. ඉතින් මේ විදිහට දෙවෙනි එක තමයි cyber week sale. ඔයාලා මේ විදිහට promotional event where various products are sold. Okay? ඊට පස්සේ ඔය කියන්නේ various products එක products වර්ග විවිධ products වර්ග වල promotions දෙනවා නම් ඔයාලා cyber week sale කියලා hashtag එක අනිවාර්යයෙන්ම ඔයාලගේ description එකේ දාන්න. ඊට පස්සේ cyber week deals online discount එකක් සහ promotion during cyber week. එතකොට මේ cyber week කියලා එකක් දාලා cyber week deals කියලා දාලා ඉවර වෙලා hashtag එක ඔයාලා මෙන්න මේ online discount එකක් සහ promotion එකක් කරනවා නම් විතරයි මේව දාන්න ඕන. ඔයාලා එහෙම නැතුව ඔයාලගේ වෙන වීඩියෝ එකකට ඔයා හිතන්නකෝ දැන් මොන කවුරු හරි නටන වීඩියෝ එකකට මේක දැම්මොත් වැඩක් නැහැ. හේතුව මේක ඔයාලගේ qualified වෙන්නේ නැහැ මෙතන. අනිවාර්යෙන්ම මම මේ කියන විදියට මේ online shopping sales and discount යටතේ මේ cyber sale, cyber week sale, cyber week deals කියන hashtags පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් online shopping. online shopping and e-commerce activities තමයි මේකට අයත් වෙන්නේ. අන්න ඒ වගේ activity එකක් ඔයාලගේ post එකේ share කරනවා නම් අනිවාර්යෙන්ම online shopping කියන hashtag එක use කරන්න.
ඉතින් ඔයාලා මේ විදිහට ස්පේස් තියන්න එපා. #online shopping කියනවා නම් කියන සලකුණ ගහලා online shopping කිසිම හිටසක් තියන්න නැතුව ගහන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රෝමෝ ගත්තට පස්සේ promotional offers, discounts or special deals ගැන කියන්නේ. ඒ කියන්නේ ඔයාලා ස්පෙෂල් ඔෆර් එකක් දෙනවා නම් ඩිස්කවුන්ට් දෙනවා නම් මෙන්න මේ ප්‍රෝමෝ කියන එකත් දාන්න පුළුවන් වෙනවා. challenge කියලා කියන්නේ a call to action or a prompt for users to appreciate in කියලා කියන්නේ කවුරු හරි appreciate කරන එකක් මොනවා හරි තියෙනවා නම් challenge සම්බන්ධව අන්නේ hashtag එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පහලට යනකොට තවත් hashtag තියෙන hashtag 10ක්. මේවා තමයි අද දවසේ trending topics වෙන්නේ. ඉතින් ඔයාලටත් මේ ටැබ් එකට ගියාට පස්සේ මීට වඩා වෙනස් ඒවා තියෙන්නත් පුළුවන්, මේවම තියෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ එකක් ක්ලික් කරාට පස්සේ ඒවට අදාළ මේ විදියට පෝස්ට් ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලගේ description බලා ගන්න පුළුවන්. එයාලා දාලා දෙන hashtags ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම බලලා ඔයාලා හොඳ පෝස්ට් එකක් ක්‍රියේට් කරන්න. එතකොට ඔයාලටත් පුළුවන් වෙනවා මේකට qualified වෙන්න. ඉතින් මම හිතනවා මෙන්න මේ අප්ඩේට් එක වලට ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යයෙන්ම මේක තව කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේක only 5 days. ඔයාලට දවස් 5ක් ඇතුළත විතරයි මේ chance එක තියෙන්නේ. හැමෝම try කරලා බලන්න. මේක Facebook එකෙන් දෙන දෙයක් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. illegal action එකක් නැහැ. ඒ නිසා මේක නීතිමය ප්‍රශ්නයක්වත් නැහැ. මේක e-money සම්බන්ධවමත් නෙමෙයි. ඔයාලට දැනගන්න අවශ්‍ය අප්ඩේට් එකක් කියා දෙන්න අවශ්‍ය නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට ෂෙයා කරන්න. ඔයාලටත් පුළුවන් මේ විදියට මේ කියපු ස්ටෙප් හැම එකක්ම ෆලෝ කරොත් ඔයාලගේ එකත් ක්වොලිෆයිඩ් කරගෙන $25ක් earn කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.